යාළුවනේ මම අද කියලා දෙන්න ජනකවි ගැන. ජනකවි කියන්නේ මොනවද කියලා දන්නවද? ඉස්සර කාලේ මිනිස්සු යාළගේ පාළුව දුක නැති කරගන්න කිව්ව කවි. කුඹුර වැඩ කරනකොට ගොයම් කවි කිව්වා. කරත්තේ බඩු දාගෙන යනකොට කරත්ත කවි කිව්වා. යන්නේ නෝරු පාළු වල මිනිස්සුන්ව දාගෙන එනකොට පාරු කවි කිව්වා. අද ඔයාලට කියලා දෙන්න පාරු කවියක්. අපි මුලින්ම මේකේ වචන ටික බලලෙමු. මාතර ගඟේ ඉන්නා කිඹුලිගේ පැටියා තල්ල සුදුයි පෙල්ලේ කෝමර කැටියා යනේන ඔරු පාරු නවතාගෙන සිටියා මිනී නොකයි මාතර කිඹුලිගේ පැටියා. ඔන්න දැන් අපි එක ගායනා කරමු. මාතර ගඟේ ඉන්නා කිඹුලිගේ පැටියා තල්ල සුදුයි බෙල්ලේ ගෝමර කැටියා යනයන රුපාරු නවතාගෙන සිටියා මිනී නොකයි මාතර කිඹුලිගේ පැටියා. යාළුවනේ මේ වගේ ජනකවි තව ගොඩාරියක් තියෙනවා. තවත් ජනකවියකින් මාත් ඔයාලව හම්බෙන්න එන්නම්. බයි බයි.